පතන්නේ සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳීලා සෙනේ මුළු ජීවිතේ ඔබටමයි ආදරේ සිත්ගත් ළඟින් ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ ඔබ මාගේ ජීවා ගම් යුරේ දැවටි මාගතේ දුරුවදුලි හැන්ගි සිපගත්ති දැනුණා මට සුවේ සිසිල දෙන මේ නදී තෙරේ තුරුළුණු මාගේ හංසියේ හැමදාම මේ ලෙසින් බැඳී ඉදිමු යැයි කීව කුමරියේ ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ ඔබමයි සොයන්නේ සෑමදා මන් පතන්නේ පෙරසේම ආවා මං සෙව්වා ඔබ නෑ ගන්තරේ කලන දිය වාගේ ළඟ නොරදී කොයිදෝ ඔබ ගියේ දිය සුලිය කුරිරුබු ලෙස ඇයිද ඔබ මාව හැඬවුවේ හඬමි මම මේ නදී තෙරේ ඇයිද ඔබ මා දමා ගියේ ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ සුළඟක් වෙලා සෑමදා මන් සොයන්නේ හමු වූ දිනේ හිත බැඳීලා සෙනේ මුළු ජීවිතේ ඔබටමයි ආදරේ සිතත් ළඟේ ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ රවිඳු වීරරත්න අද රාත්‍රියට හොඳ ආරම්භයක් ලබා ගනිමින් 86% ප්‍රතිශතයක් ලබා ගන්නවා. නිරෝෂට තමයි මල හම්බුනේ හැබැයි අමල්ගෙන් තමයි එතකොටම මනාපය ලැබුණේ. ශිහන් ඔබ නේද දන්නේ මේ ගීතය ගැන හොඳටම දන්නේ. ඒතක මට ශිහන්ගෙන් අහන්න හිතුණා මේ දවස්වල මොකක් කරේ අලුත් සටන් කලාවක් වගේ මොකක් හරි ප්‍රගුණ කරනවා. ඇයි නෑ වෝට් කරන්න යනකොට මම දැක්ක පොඩි. ඒ කියන්නේ කලබලයට. දැන් කියන්නේ වෝට් කරන එක ගැනත් සියවතාවක් හිතන්න ඕන තැනකට ඉන්නේ. දැන් සටන් කලාවත් ඉගෙන ගන්න ඕන. ඔය ආත්ම ආරක්ෂාවත් ඊටාම වැදගත් කාලෙක ඉන්නේ. මේ ඉතින් අර වෝට් එක ගහ ගන්න ඕන. ඔව්. ඒක කලබල වෙලා අනිත් පැත්තට කලබල වැඩිකමට 4-5 පාරක් try කරා කොහොම හරි ඇතර මම කලබලෙන් හිටියා මේ සින්දුව මේක කියනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා මම රවිදුට වඩා මම ටෙන්ෂන් ඔව් ඇතර මං කිව්වා කියන්න එපා කියලා ඉතින් ඒ කියන්න එපා කියන එක දෙවිදියකට ගන්න පුළුවන් හින්දා පැහැදිලිව කියනවා දැයි කියලා මම කැමති අපි ආස කරන චරිත මේ හැමෝම මේ දරුවෝ හැමෝම පුළුවන් තරම් Tamanට හොඳින්ම පුළුවන් දේ කරලා අපේ ප්‍රශංසාවත් අරගෙන අපේ වෝට් එකත් අරගෙන අපිටත් හුරේ එකක් දීලා යන්න පුළුවන් තත්ත්වයට තමයි ඕන. එතකොට පොඩි පොඩි දේවල් ඇහෙද්දී ඒ දේවල් අපි කතා කරනවා. එතකොට මගේම ගීතයක් වුණාම මමත් ටෙන්ෂන්.
ඔහුගේ කැමැත්ත තමයි යා ආදරය කරනවා යා කැමති ඒ සින්දුව කියන්නම් කියලා. හැබැයි මම කියන්නේ හැම වෙලාවෙම අපි ලේසි පාරෙන් තව චුට්ටක් යමු කියලා. දැම්මම රිස්ක් එක ගන්න නැතුව මම කැමති ටිකක් දුර යනවා. තරඟකාරීත්වය වැඩි වෙද්දී කොහොමත් අමාරු වෙනවා. හැබැයි පුළුවන් තරම් යන්න ඕන. ජයග්‍රහණය ළඟට යන්න ඕන අපි. ඉතින් අද දවසේ ඉතින් මම බලාපොරොත්තු වුණා වෝට් එකක් ගන්න පුළුවන් මට්ටමට කොහමද මේ කොල්ලා සින්දුව කියාගත්තා නම් අනේ මමත් ගොඩ වගේ එකක්. කියාගත්තා නේද? කියාගත්තා. මම සතුටු වුණා කියන්නේ. එදා දවසේ ජොන්ර් එක ඉතාම හොඳින් එදා දවසේ ස්ටයිල් එක කලින් වටේ හොඳින්ම පර්ෆෝම් කරා. අද දවසත් ආදරණීයව ඔහුගේ නිර්මාණය මේ විනාඩි 3 මම හරි කැමති අර කීප එක මේ විනාඩි 3 මගේ මේ ස්ටේජ් එක මගේ කියලා. එහෙම තමයි අපි හැමෝම හිතන්න ඕන මේක අපේ. ඉතින් හොඳයි පුතේ.